ॐ देवानां च ऋषीणां च गुरुं काञ्चनसन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्. කන්‍යා ලග්නෙන් උපන් ඔබට 2026 අවුරුද්ද ඔබේ දහසකුත් එකක් පෞද්ගලික අපේක්ෂා සැබෑ කර ගැනීමට හොඳ කාලයක්ම උදා වෙලා තියෙනවා. මම නැවත මතක් කරන්නම් අවුරුද්ද ලැබපු තැන සිට ජූනි මැද දක්වා කාලය තුල ගෙයක් දොරක් හදන්න, ඉඩමක් කඩමක් පිළට ගන්න, විවාහයක් සිදු කරගන්න, ඈත පිට පළාතක සිටිනවා නම් පෙරළලා තමන්ගේ නිවසට එන්න ආදී සියලු කටයුතු වලට කන්‍යා ලග්නෙන් උපන් ඔබට ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් ජූනි මාසයේ අග දක්වා කාලය තුල බෙහෙවින්ම සුබදායකයි. කන්‍යා ලග්නෙන් උපන් ඔබට ජූනි මාසයේ මැද සිට අගෝස්තු මාසයේ මැද දක්වා කාලය තුල ආදායමේ වර්ධනයක් සිදු වෙනවාමයි. සමහරලාට ලොතරැයි ආදී කටයුතු වලින් පවා ඔබට ජයග්‍රහණ ලැබෙන්න පුළුවන්. උරුමයක් ලැබීමේ ඉඩ තියෙනවා. මෙතෙක් කලක් ප්‍රමාද වූ වැටුප් වර්ධකයක් ජූනි මාසයේ මැද සිට අගෝස්තු මැද දක්වා කාලය තුල ඒ ලාභය නැත්නම් ඒ වාසිය සිදුවීමේ ඉඩ බොහොමයි. මොකද ඔබ කන්‍යා ලග්නෙන් උපන් නිසා. අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය පුදුමාකාරයට වාසිදායකයි. ඔබ බලාපොරොත්තු වෙනවා නම් විභාගයක් සමත් වෙන්න. ඔබ බලාපොරොත්තු වෙනවා නම් සමාජයේ කැපී පෙනෙන ආකාරයට කටයුතු කරන්න. කන්‍යාවෙන් උපන් ඔබට අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඉතාම සුබදායකයි. ඉතින් මතක තියාගන්න කන්‍යා ලග්නෙන් උපන් ඔබට මම නැවතත් කියනවා අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඔබේ දහසකුත් එකක් අභිලාෂය සැබෑවක් කරගන්න ඊටම සුබ කාලයක්මයි උදා වෙලා පවතින්නේ. කන්‍යා ලග්නෙන් උපන් ඔබට ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය තුල විදේශ ගමන් යෙදෙන්න පුළුවන්. වියදම ඔබට පාලනය කරගන්න අමාරු වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් මෙහෙම කරන්න. ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙනවද? ගෙයක් දොරක් හදන්න බලාපොරොත්තු වෙනවද? වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් වෙනත් යහපත් කටයුත්තකට ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඔබට ඒ සඳහා ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය ඉතාම සුබදායකයි. සමස්තයක් වශයෙන් 2026 වර්ෂය සුබදායකයි. වියදම් යෙදුනත් ඔබට ඒවයින් ඵලදායක බවක් අත්පත් කරගන්න පුළුවන්. විදේශ ගමනක් අපේක්ෂා කරනවා නම් ඔක්තෝබර් මාසයේ අග සිට දෙසැම්බර් මාසයේ අග දක්වා ඒ සඳහා කාලය සුබදායකයි. විශේෂ වියදමක් කරන්න ඔබ අපේක්ෂා කරනවා නම් ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය ඔබට සුබදායකයි. ඉතින් සැලසුම් සහගත ක්‍රියා කරනවා නම් කන්‍යාවෙන් උපන් ඔබට 2026 අවුරුද්ද ඒකාන්තයෙන්ම සුබදායකමයි. सन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्.